හලෝ ගයිස් අදත් ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. අද මම කියලා දෙන්න යන්නේ මම grade 7 science English medium වල plant diversity එකේ මේ leaf වල venation ගැන තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් අපි බලමු අපි කතා කරන ගස්සේ venations. මේක උගන්න වැදගත්ම වන පාඩමක්. අපි කතා කරන්නේ නැතුව ඉක්මනට යමු පාඩමට. ඔව් මේ තියෙන්නේ සේපාලිකා ශාකයක්. මේ බලන්න ඒකේ වේරියේෂන් එක. ඒකේ වේරියේෂන් එක රෙටිකියුලේට් වේරියේෂන්. ඔන්න හොඳට පේනවා මේ වෙයින්ස් තියෙනවා වෙයින්ස් වල බෙදිලා ඒක රෙටිකියුලේට් වේරියේෂන් එකක් ලබා ගන්නවා. බලමු ඊළඟ ශාකය. ඊළඟ ශාකය ක්‍රෝටන්. මේක අපිට ගොඩක් දුරට අඳුන ගන්න බැරි ශාකයක් බවට පත් වෙනවා. හේතුව තමයි මේක එක මෙන්න මේ වගේ තද කොළ පැහැති පාට තියෙනවා. ඒ තමයි මේ ගන්න පැරලල් වේනේෂන් ශාකයක් වශයෙන්. ඊළඟ ශාකය බලමු. ඊළඟ ගන්න වෙනවා ඕකිඩ් ශාකය. මේක අපි තව දෙයක් ඊළඟ දෙනවා මෙන්න මේ තියෙන මොනවාද? වායුදර මුල්. මේ තියෙන වායුදර මුල්. මේවා ඇට්මොස්ෆියර් එක මේකෙන් වෝටර් වේපර් අරන් ඊට පස්සේ තමයි ශාකේ හැදෙන්නේ. ඉතින් බලන්න ඒකේ වේරියේෂන් ඒකේ සාමාන්‍යයෙන් පැරලල් වේරියේෂන් එක තමයි ලබා ගන්න. ඊළඟට අපි කතා කරන්නේ රතුමල් ශාකය ගැන. මේකේ වේරියේෂන් අපිට ගොඩක් දුරට පැහැදිලිව දැක ගන්නවා. මේ බලන්න ඒකේ බෙදලා තියෙන හැටි මේ වෙයින්ලට්ස් ඒ ලස්සන බෙදලා දෙනවා. ඒකින්ද ඒක පැහැදිලිව ක්ලියර්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඊළඟ වලට පේනවා අපි කතා කරන්නේ ගම්මිරිස් සාක්ෂය. බලන්න ගම්මිරිස් ශාකය අපේ වැදගත් දෙයක් පේනවා. වෙයින්ලට්ස් පල්ලෙහාට තමයි බෙදලා තියෙන්නේ. මේක දැන් ටිප් එක පවා අපිට පේන්නේ පල්ලෙහාට. ඒක ගොඩක් වැදගත් දෙයක්. අපිට පේන තියෙන ශාකවල. ඉතින් ඒකත් රෙටිකියුලේට් වේරියේෂන් ගන්න එක අනිවාර්යයෙන්ම මුලේ මේක ඩයිකොට් ප්ලාන්ට් එකක් තමයි ඒකට කියන්නේ. හරිද? ඒ වගේම තමයි ඒක තව දෙයක් තියෙනවා. ඒකට ඇප්‍රූව් සිස්ටම්. රෙටිකියුලේට් වේරියේෂන් තියෙනවා කියන අනිවාර්යෙන් ඇප්‍රූව් සිස්ටම්. මේ ශාකය. මෙන්න මේ ශාකය හබරල ශාකය. හරිද? මේක අපිට ගොඩක් දුරට අඳුන ගන්න බෑ. මොකද ලොකු වෙයින්ස් තියෙන වෙයින්ලර්ස් වැඩි පේන්නේ නැහැ. ඉතින් අපි ඒකත් ගන්න ඕනේ රෙටිකියුලර් වේරියේෂන් තමයි. මොකද ඒකට ඇප්‍රූව් සිස්ටම් අපි ඉදනකොට. අපි බලමු ඊළඟ එක. ඊළඟ ග්‍රාස් වල ගන්න තියෙනවා වේරියේෂන් හැම එකම පැරලල් වේරියේෂන්. ඒකවල පැහැදිලිව පේනවා දිග අතර තියෙනවා වෙයින්ස්. ඊළඟට මෙන්න මේ ශාකය. ඒකේ නම නම් මම හැට දන්නේ නැහැ. නමුත් ඒකේ වෙයින්ලර්ස් වල කහ පාට ඉරකුත් කියලා තියෙනවා. එන අනිවාර්යෙන් ඒක රෙටිකියුලේටඩ් වේරියේෂන් එකක්. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ න ඇප්‍රූව් සිස්ටම් ශාකයක්. ඊළඟට අපි කතා කරනවා මේ නාට්‍රී එකේ වේරියේෂන් මොකද්ද කියලා. ඒකේ වේරියේෂන් එක අපිට ගන්න පුළුවන් රෙටිකියුලේට් ඒක. නේද? ඔව් ඒකෙත් වෙයින්ස් තියෙනවා. එන අනිවාර්යයෙන්ම ඒකත් ඇප්‍රූව් සිස්ටම් එකක් තියෙන ඩයිකොටිලිනස් ප්ලාන්ට් එක. ඊළඟට අපි කතා කරනවා රම්පේ ප්ලාන්ට් එක. මේ රම්පේ ප්ලාන්ට් වල සාමාන්‍යයෙන් තියෙන ලීෆ් වේරියේෂන් එක තමයි ගොඩක් දුරට ඒක අපිට අඳුන ගන්න ලේසි. මේ අපේ රම්පේ ප්ලාන්ට් එක මේ මුල් පවා ස්ට්‍රීට් ෆෘට්ස් පවා අමුතු විදියට හදලා තියෙනවා. මේක හරි විශාල ශාකයක්. අපි බලමු වේරියේෂන් පැරලල් වේරියේෂන් නේ. ඒක අපිට ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේක අපි තව බලමු තව වේරියේෂන් මොනවද කියලා අපිට ගන්න පුළුවන්. මේ තියෙනවා බනානා ට්‍රී. මේ බනානා ට්‍රී වල වේරියේෂන් එක හරි දිගයි. අනික මේක මේ බ්‍රාන්ච් එකක් නෙමෙයි. මේ ගහේ තියෙන එක ලීෆ් එකක් නේ. මේක ලීෆ් එකක් මේ ගහේ තියෙන. ඉතින් ඒකත් රෙටිකියුලේට් කියලා තමයි අපිට ගන්න වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා තිප්පිලි ප්ලාන්ට් එක. මේ වань තිප්පිලි වල ගන්න පේනවා රෙටිකියුලේට් වේරියේෂන් එකක් ගන්නවා මේ. ඒක හරි ලස්සන පේනවා මේ තිප්පිලි ප්ලාන්ට් එකේ වේරියේෂන්ස්. ඊළඟට මේ කොස් ට්‍රී. මේක මේ තමයි කොස් ගහ. මේකේ වේරියේෂන් එක බලමු. මේ තියෙන ඒකේ වේරියේෂන් එක රෙටිකියුලේට් වේරියේෂන්
පැහැදිලිව පේන අනිවාර්යෙන් ඒක ටැප්රූට් සිස්ටම් තියෙන ශාකයක්. ඊළඟට මෙන්න මේ ශාකය මේක හරිම ලොකු ශාකයක්. අපි මේකට කියන්නේ හබර්ගල් ශාකය කියලා. බලන්න ඒකේ වේරියේෂන් එකේ ලොකු. බලන්න ඒකේ රෙටිකියුලර් වේරියේෂන් එකේ ලොකු මේ වෙයින්ස් පවා එන ලොකුවට තමයි ගියල්දී මගේ මේ ඇඟිලි පහටත් මේක මදි. මේ වගේ වත්තක් තියෙනවා මකා කරලා අපි. ඉතින් මම හිතනවා අද ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඇති කියලා. ඉතින් ඒ අපි හැම දෙයක්ම සතුටින් ඉගෙන ගන්න ඕන. ඉතින් තව දවසකින් හම්බෙමු මගේ YouTube channel එකෙන්. අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම තමයි subscribe කරන්න අමතක කරන්න එපා.